ලෝකකාන්තා දිනය යෙදී තිබෙන අද වගේ දවසක ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික පාර්ලිමේන්තුවක ඒ කියන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවේ සිට මේ රටේ දේශපාලන ඉතිහාසයේ වෙනසක් කරපු අලුත්බර අදහසක් රැගෙන පැමිණි ජාතික ජනබලවේගයේ මංගල අයවැයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අද දවසේ අදහස් දැක්වීමට ලැබීම සම්බන්ධව මම පළමු කොටම ඉතාම සතුටු වෙනවා. කාන්තා දිනය කියලා කියන්නේ සභාපතිතුමනි සැමරීමක් විතරක් නෙමෙයි. ඒ තුල තියෙන්නේ ඉතිහාසයේ පුරාවටම තමන්ටත් හඬක් තියෙනවා. තමන් කාන්තාවන් වශයෙන් තමන්ටත් අනන්‍යතාවයක් පැවැත්මක් තියෙනවා කියලා ඉතිහාසයේ පුරාම තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගපු කාන්තාවන්ගේ ඒ අරගලය තමයි කාන්තා දිනයේ දවසේ අපි මේ සමරන්නේ. ඉතින් ඒ නිසා ඒ ඉතිහාසයේ පුරාවට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් තමන්ගේ හඬ වෙනුවෙන් තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් හඬ නගපු නමින් දන්නා නමින් නොදන්නා ඉතිහාසයේ පුරාවටම ලියවිලා තියෙන ඒ සියලුම කාන්තාවන්ට ආචාර්ය පුද කර සිටින්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ කාන්තා දිනයේ තේමාව තමයි නැගුමට තිරසර හෙටක් සවිමත් ඇවේ මගක්. කාන්තාවන්ට තිරසාර ජීවිතයක් ගොඩනැගීමට නම් අපි විශ්වාස කරනවා ඇයට මූල්‍යමය ස්වාධීනතාවයක් එහෙම නැත්නම් ආර්ථික ස්වාධීනතාවයක් පැවතිය යුතුමයි කියලා. ඒ නිසා මේ විවාදයේ අද දවසේ මගේ අවධානය මම විශේෂයෙන් යොමු කරන්න කැමතියි මේ අයවැය තුළ අපේ ප්‍රතිපත්ති යටතේ කාන්තා මූලික ගෘහ ඒකක සවි බල ගැනීම සම්බන්ධව. විශේෂයෙන්ම අපි දන්නවා කාන්තාව පවුලේ ආදායම් උත්පාදනය කරන කෙනා බවට පත් වෙද්දී එහෙම නැත්නම් තමන්ගේ සැමියා සමගම තමන්ගේ සහකරු සමගම උරනුර ගැටමින් ආර්ථිකයට දායක වෙන කාන්තාවන්ගේ ඒ කාන්තාවන් ආර්ථිකයට දායක වීම කියන එක අද වෙද්දි සමාජයේ කෙමෙන් කෙමෙන් වැඩි වෙලා තියෙනවා. ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තා අනුව 2009-2010 වසරේදී 23%ක් 2012-2013 වසර වන විට 23.5%ක් 2016 වෙන විට 25%ක් අද වෙන විට 30%කට පමණ වෙන වගේ ප්‍රමාණයක් අද වෙද්දී අපේ රටේ කාන්තාවන් ආර්ථිකයට දායක වෙනවා. මෙතනදී අපි අවධානය යොමු කළ යුතු වැදගත්ම දේ තමයි කාන්තාවන් මේ ආර්ථිකයට දායක වන්නේ කුමන හේතුවක් මතද කියලා. ඒ දායක වන්නේ දරිද්‍රතාවයේ මත නම් එහෙම නැත්නම් කරන්නට කිසිවක් නැති නිසා නම් සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයේ බිඳ වැටීම නිසා නම් අන්න එතන තමයි අපි විශේෂයෙන්ම මේ කාන්තාවන් ආර්ථිකයට දායක වීම සම්බන්ධව ආණ්ඩුවක් විදිහට අපේ අවධානය යොමු කරන්න ඕනේ. පහුගිය දවසක මට අවුරුදු 72ක අම්මා කෙනෙක් මුණ ගැහෙනවා සභාපතිතුමනි. ඒ අය තමන්ගේ දියණියත් ඒ දියණියට සිටිනා දියණියන් දෙදෙනාත් ඒ කියන්නේ තමන්ගේ දියණිය සහ මිනිපිරියන් දෙදෙනා රැක බලා ගැනීම සඳහා මේ අවුරුදු 72ක් වයස ඇති අම්මා තවමත් ඉන්දියාප්ප තම්බන බව මාත් එක්ක ඇඬු කඳුලින් කිව්වා. මට මේ මොහොතේ හිතිච්ච දේ තමයි ඇය පරම්පරා ගණනාවක් යනකම් ඇයගේ ජීවිතය දිය කරනවා තමන්ගේ දියණියවත් දියණියගේ දියණියන්වත් පෝෂණය කරන්නට. අපි මං හිතන්නේ කාන්තාවන් විදිහට ජීවිතේ සතුටක් සැනසීමක් කියලා කිසිවක් ඇය තමන්ගේ ජීවිත කාලය තුලම ලබලා නැතුව ඇති විඳලා නැතුව ඇති. ඒ නිසා කාන්තාවන් ආර්ථිකයට දායක වන්න ඕනේ. ඇයට අසරණභාවයක් දැනෙන නිසා නෙවෙයි. තමන් ආර්ථිකයට දායක වෙනකොට අභිමානයක් තමන් සම්බන්ධව වටිනාකමක් කාන්තාවකට දැනෙන්න ඕනේ. ඒ නිසා තමයි අන්න ඒ වටිනාකම ලබා දිය යුතු නිසා ඇයට තමන් ගැන අභිමානයක් දැනිය යුතු නිසා තමයි විශේෂයෙන්ම මේ අයවැය තුළ කාන්තාවන් ආර්ථිකයට දායක කරගනිමින් ඒ සංවර්ධනය සඳහා කාන්තාවන් සවි බල ගැන්වීමට මිලියන 63ක් අප වෙන් කරලා තියෙන්නේ. ඒ තුළ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී නාගරික කාන්තාවන් සවි බල ගැන්වීම සඳහා විවිධ ව්‍යාපෘති අලවි අවස්ථා පුහුණු වීම ලබා දෙන්නට අපිට හැකියාව තියෙනවා. විශේෂයෙන් මමත් නියෝජනය කරන තරුණ පරම්පරාව ගත්තොත් සභාපතිතුමනි අපි දකිනවා මේ දිනවල තමන්ව බ්‍රෑන්ඩ් එකක් කරගන්න තමන්ගේ තියෙන හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න කාන්තාවන් ඉන්නවා. මම ඊටාම සතුටු වෙනවා මොනවා හෝ දෙයක් ලැබෙනකම් බලන් ඉන්න කාන්තාවන් වෙනුවට තමන්ගේ හැකියාවෙන් වැඩක් ගන්න බලාගෙන ඉන්න කාන්තාවන් ඉන්නවා. ඒ අයට හොඳම අවස්ථාවක් මේ අයවැය තුලින් අපි ලබලා දීලා තියෙනවා කියලා මම හිතනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කොටස තමන්ගේ ආදරණීයන්ගෙන් වෙන් වෙලා දුරු රටක තනියම ජීවත් වෙන අපේ කාන්තාවෝ
මේ රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන්නේ කාන්තාවෝ. හැබැයි අපි ඒ ගැන ආඩම්බර වෙනවද? මම හිතන්නේ ඒ මුදල් වලට එහා ගිහින් අපේ සමාජය අසමත් වෙලා තියෙනවා. කාන්තාවගේ ශ්‍රමය මේ රට තුල පවත්වාගෙන යන්නට අපි අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙවර අයවැයෙන් අපි විකල්ප ආදායම් උත්පාදන වැඩසටහන් අන්නේ කාන්තාවන් සඳහාම වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට අමතක කරන්න බැරි තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ වැඩ ඒකක තුල Taman ගෘහණියක්, මවක්, දරුවන් බලා ගන්නා කෙනෙක් කියන තැනට එහා ගිහිල්ලා වැඩට යන කාන්තාවෝ. සශිකා නිසංසලා මහත්මියගේ ගීතයක් තියෙනවා ගරු සභාපතිතුමනි. සෙනෙහසේ නොසෙල්වෙන පවුරු, ගෙයි තනන්නෝ වෙන කවුරු, හෙට උදෑසනට හද හැරුණු, වැඩ ඇරි වැඩට යති ගැහැණු. අපි දන්නවා කාන්තාවන් විදිහට කාන්තාවක් වීම තුලම ඇයට එන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා ඇය වැඩබිම තුල කොයිතරම් පීඩනයකින් සිටිනවද? මානසික නිදහසක් මේ වැඩබිම තුල හෝ කාන්තාවන්ට දකින්න නැහැ. ඒ නිසා තමයි විශේෂයෙන්ම ඒ බර සැහැල්ලු කරන්න, තමන්ගේ දරුවන් ගැන හිතන්න අපි විවිධ අවස්ථාවන් වලදී පවා මේ කාන්තාවන් ගැන කතා කරනකොට ඒ බර සැහැල්ලු කළ යුතුයි කියන අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙවර අයවැයෙන් පෙරපාසල් දරුවන්ට උදෑසන ආහාර ලබා දීම වගේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ විදිහට ගත්තාම මේ අයවැය කියලා කියන්නේ සමස්ත සමාජය තුළම පීඩාවට පත් වෙලා ඉන්න හඬක් නැති කාන්තාවන්ට, ඒ වගේම වැඩබිමේ, ගොවිබිමේ මේ කොහේ හිටියත් අපිත් එක්ක ඉන්න කාන්තාවන්ගේ අනන්‍යතාවයේ තහවුරු වෙන අයවැයක් කියලා අපිට කියන්නට පුළුවන්. ඒ වගේම දන්නවා අපි මේ අපේ සීමාව නෙමෙයි. අපිට මීට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා තමයි. ඒ මොකද කියනවා නම් අපි ඒක දන්නවා. අපි මේ මහ පොළවේ අවුවට වැස්සට හුරු මිනිස්සුත් එක්ක සටන් වැදිච්ච කාන්තාවෝ. මම ඉතාම සතුටු වෙනවා මේ අපිත් එක්ක ඉන්න අපේ ආණ්ඩුවේ ජාතික ජන බලවේගයේ කාන්තාවන්, අපේ සහෝදර මන්ත්‍රීවරියන් කිසිදු දේශපාලන පසුබිමක් නොමැතිව තමන්ගේ උත්සාහයෙන් එහෙම නැත්නම් තමන්ව නියෝජනය කරමින් තමයි, තමන් නිසා තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. අපිත් එක්ක ඒ ශක්තියට ඉන්නවා අපේ සහෝදරත්වය. ඒ වගේම තමයි අපිත් එක්ක එක මිටට ඉන්නවා අපේ කාන්තා සහෝදරත්වය. ඒ සියලුම දෙනාව, ඒ සහෝදර සහෝදරියන්වත් මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා මේ අපි ඔබතුමීට තව විනාඩි 2ක් කාලයක් තිබෙනවා. ස්තුතියි සභාපතිතුමනි. ඒ නිසා අපි මේ සියලුම දෙනා මේ සමාජයේ මේ බිමේ වැඩ කරපු මේ අරගල වලින් පන්නරේ ලැබපු මිනිස්සු විදිහට අපි දන්නවා අපේ රටේ කාන්තාවෝ ඉන්න තැන ගැන. ඒ නිසා ඔවුන්ට දෙන්න පුළුවන් හොඳම දේ අපි ලබා දෙනවා. හැබැයි මේ අපේ අයවැය කියලා කියන්නේ මාස 8කට විතරක් අපිට තියෙන අයවැයක්. අපිට තව අවුරුදු 5ක් තියෙනවා. අපේ උත්සාහය තියෙන්නේ අවසාන ඉලක්කය වෙලා තියෙන්නේ මේ සමාජය තුළ කාන්තාවට ලැබිය යුතු වටිනාකම ඔවුන්ට ලබා දීමයි. හැබැයි මම එක්තරා විදිහකට කනගාටු වෙනවා අද දවසේ විපක්ෂයේ ඇතැම් മന്ത്രിවරුන් මේ කාන්තාව කියන දේ පදනම අල්ලගත්ත තැන ගැන යම් අවස්ථාවන්දී කනගාටු වෙනවා. ඒක සමහර වෙලාවට භූමියේ විෂමතාවයක්, එහෙම නැත්නම් ලුණු හාල් පොල් වගේ තැනකට, එහෙමත් නැත්නම් සංඛ්‍යා ලේඛන ටිකකට විතරක් ලඝු කරපු බවක් මම ඇතැම් අවස්ථාවන් වලදී දැක්කා. හැබැයි අපේ දැක්ම ඊට වඩා පුළුල්, අපේ දැක්ම ඊට වඩා ප්‍රගතිශීලී. අපිට අවශ්‍ය වෙලා තියෙන අවසානයේ ස්ත්‍රීන් තුල තියෙන ශක්තිය වටහා ගනිමින් ඒවට ධනාත්මක බවක් ආරෝපණය කරලා කාන්තාවට මේ සමාජය තුල ලැබෙන්න ඕනේ වටිනාකම උන්ට ලබා දෙමින් අවසානයේදී මේ කාන්තාවගේ තියෙන ඒ අභිමානය, වටිනාකම ප්‍රශ්න නොකරන සමාජයක් තමයි අපිට ගොඩනගන්නට අවස්ථාව ලැබිලා තියෙන. නිසා අපි විශ්වාස කරනවා කාන්තාවක් සතුටින් නම් තමයි ඇයත් එක්ක ඉන්න ඇගේ දරුවන්, ඇගේ ආදරණීයන් සතුටින් ඉන්නේ. ඒ ආදරණීයන් දවසක සමාජයට ගියාම තමයි ආදරය පැතිරෙන්නේ. එහෙනම් අපේ අරමුණ තියෙන පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණම තියෙන්නේ මේ අයවැය පදනම මතයි. නිසා මේ රටේ සුවහසක් කාන්තාවනි, අපි ඔබට සපත කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඔබේ අනාගතය සුරක්ෂිත කරවන බවට සපත කරමින් කාලය ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. බොහොම